සුබ දවසක් කියලා පිළිගන්නවා සචිත මොටර්ස් අපේ YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ කාබුලේටර් සුද්ධ කරගන්නේ කොහොමද කියලා. ඒක ඩයල් ෆෝම් කාබ් එකක්. මේ ඩයල් ෆෝම් කාබ් එකක් සුද්ධ කරගන්න කොහොමද, ඩයල් ෆෝම් එක වැඩ කරන්නේ කොහොමද කියලා අද අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් ගිහින් බලමු වීඩියෝ එකට කොහොමද කාබුලේටර් සුද්ධ කරගන්නේ කියලා. එහෙනම් බලමු ඉස්සෙල්ලාම කාබුලේටර් කොහොමද අපි ගලවගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඩයල් ෆෝම් එක ගලවමු. කාබුලේටර් ඩයල් ෆෝම් එක නම් ගලවගත්තා. ඩයල් ෆෝම් එක නම් හොඳටම සවුත් වෙලා තියෙන්නේ කාබුලේටර්. ඩයල් ෆෝම් රබර් එක සවුත් වෙලා තියෙන හොඳටම. මෙහෙම ඩයල් ෆෝම් රබර් එක මේ වගේ තියෙනකොට බයිසිකලේ රේස් වෙන්නේ එහෙම නැහැ. අපි කොච්චර විදියට රේස් කරත් බයිසිකලේ රේස් වෙන්නේ නැහැ. පල්සර් බයිසිකල් වලින්ම පදින කට්ටිය ගන්න ඇති. බයිසිකල්ස් රේස් වෙන්න සාමාන්‍යයෙන් 40-50 විතර වගේ කොච්චර ඇක්සලරේට් කරත් 40-50 වගේ යන්නේ බයිසිකල්. ඒ ඩයල් ෆෝම් එක මේ වගේ සවුත් වෙච්චම තමයි රේස් වෙන්න ඉතින් ප්‍රශ්නේ එන්නේ. හොඳටම සවුත් වෙන එක රබර් එක නිකන් ඉටි කොලේ වගේ වෙලා ඉන්නේ. විතරට ඇදලා යනවා. මේ කාබුලේටර් ගොඩක් දවස් බයිසිකල් එක තැන තිබ්බ බයිසිකල් එක. එහෙනම් මේ ගොඩක් සවුත් වෙලා තියෙන කාබුලේටර්. ඔයගොල්ලන්ට මේ පෙට්‍රල් පරන වෙලා මේ චිට් එකම බ්ලොක් වෙලා තියෙනවා. අර ගොඩක් කල් දුවන්න තිබ්බ බයිසිකල් එක කාබුලේටර් එක. මේක තමයි කාබුලේටර් ෆ්ලෝටර් එක කියන්නේ. මේක තමයි ෆ්ලෝටර් එක කියන්නේ. මේකේ නීඩල් එක තිර වෙලා තියෙන්නේ. ගලව ගන්න. නිකන් ගෙලිලා එන්න ඕනක මේකේ හිර වෙලා තියෙන්නේ. මේක තමයි මේන් ජෙට් එක. ඒකට මේ ජෙට් එකේ මේක තමයි ජෙට් එක. මේකේ මේන් ජෙට් එකක් ගලවමු. මේන් ජෙට් එක ස්ලෝ ජෙට් එකක් ගලවමු. මම ඔයගොල්ලන්ට කියන්නම් කාබුලේටර් පොදුවේ එන ලෙඩක් ගැන. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කාබුලේටර් පෙට්‍රල් ඕවර්ෆ්ලෝ වෙනවා. ඒ කියන්නේ බයිසිකලේ හරි ත්‍රී වීල් එක හරි නතර කරලා තියපුවම පෙට්‍රල් ඇරලා තිබ්බොත් පෙට්‍රල් යනවා. යට මෙන්න මේ කප් එකේ මෙන්න මේ බටන් මේ බටන් පෙට්‍රල් යනවා. එතකොට ඒකට හේතුව
ඒකට හේතුව තමයි කාබුලේටරේ මේ නීඩල් එක. මේ තමයි කාබුලේටරේ නීඩල් එක කියන්නේ. මේකෙන් තමයි පෙට්‍රල් කාබුලේටරේට පිරෙන එක නතර කරන්නේ. ඒ කියන්නේ කාබුලේටරේට පෙට්‍රල් ලැබිලා පිරෙනකොට කාබුලේටරේ පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණයට පිරිච්චාම පෙට්‍රල් එන එක නවත්තන්නේ මෙන්න මේ නීඩල් එක. කාබුලේටරේ පෙට්‍රල් පිරෙන එක නවත්තන්නේ මේ නීඩල් එක. එතකොට මේ නීඩල් එකෙන් පෙට්‍රල් එන එක නවත්තන්න පෙට්‍රල් වහලා දෙන්නේ මෙන්න මේ බ්ලෝටර් එක. මෙන්න මේක පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණයට පිරිච්චාම මේ බ්ලෝටර් එකෙන් මෙන්න මෙහෙම ඉස්සිලා නීඩල් එක වැහෙනවා. නීඩල් කට වැහෙනවා. එතකොට මේ ඕවර්ෆ්ලෝ යන්න හේතුවක් වෙනවා මේ නීඩල් එක ගෙවුනොත්. මේ නීඩල් එකේ රබර් එකක් මේ තියෙන විතර මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා. මෙන්න මෙතන නීඩල් එකේ රබර් එකක් වගේ තියෙනවා. මෙතන නීඩල් එකේ රබර් එකක් වගේ තියෙන මේක ගෙවුනහම තමයි ඕවර්ෆ්ලෝ යන්නේ. තවත් විදියකින් ඕවර්ෆ්ලෝ වෙනවා. මෙතන ඇවිල්ලා නීඩල් මේ කට සෙට් වෙන තැන තියෙනවනේ. නීඩල් එක සෙට් වෙන තැන මේ කටේ ඇවිල්ලා රොඩු කෑල්ලක් හරි මොනවා හරි හිට්ටොත් ඒත් ඕවර්ෆ්ලෝ වෙනවා. එතකොට ඔන්න ඔය දේවල් හින්දා තමයි සාමාන්‍යයෙන් පෙට්‍රල් ඕවර්ෆ්ලෝ වීමක් සිද්ධ වෙන්නේ කාබුලේටර් එකේ. එතකොට අපි ඒක කාබුලේටර් එක ගලවලා හදා ගන්නකොට අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕන නීඩල් එක මේ නීඩල් එක මම කිව්වා වගේ ගෙවිලා තියෙනවද කියලා. කියන්නේ නීඩල් එක බලපුවහම පේනවා නිකන් කට්ටයක් වගේ වැටලා තියෙනවා. අනිවාර්යෙන් ඒක ඉස්සෙල්ලා චෙක් කරන්න ඕන. එතකොට ඊළඟට චෙක් කරන්න ඕන මෙන්න මේ නීඩල් කට. නීඩල් කටේ මොනවා හරි හිර වෙලා තියෙනවද? ඇවිල්ලා රොඩු හරි මොනවා හරි හිර වෙලා තිබ්බොත් අනිවාර්යෙන් නීඩල් එක වැහෙන්නේ නැතුව තෙල් ඕවර්ෆ්ලෝ වෙනවා. තෙල් ඕවර්ෆ්ලෝ වීමට බලපාන ප්‍රධාන හේතුව තමයි ඕක. එතකොට අපි මේක සුද්ධ කරගන්නකොට මම ඔයගොල්ලන්ට ගෙදරින්ම සුද්ධ කරගන්න පහසු ක්‍රමයක් කියන්නම්. කාබුලේටරේ ගලවලා මේක නීඩල් එක ගලවලා අයින් කරලා අලුත් නීඩල් එක සාමාන්‍ය නීඩල් කියලා තිබුණොත් අලුත් නීඩල් එකක් හරි මේකේ තියෙන රොඩු ටික හරි අයින් කරලා අපි දාන්න කලින් ගෙදරින්ම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මෙන්න මේ ගිනි කූරක් අරගෙන මම ගෙදරදීම පාසින් කරන්න පුළුවන් දෙයක් ඔයගොල්ලන්ට කියන්නේ. මෙන්න මේ නීඩල් එක කට තියෙනවනේ. මෙන්න මේ කටේ සමහර වෙලාවට ওই නීඩල් එක ඇතුළට බහැලා මෙන්න මේ කට ගාව සමහරට රොඩු හරි මොනවා හරි තියෙන්න පුළුවන්. එතකොට මේ නීඩල් එක බහින කටට මේ වගේ ගිනි කූරක් දාලා ඔන්නෝම දෙපැත්තට කරකනවා. ඔන්නෝම දෙපැත්තට කරකලා පොඩ්ඩක් කට පොලිෂ් වුණාද කට පොලිෂ් වෙනකම් මෙහෙම කරකනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් දැන් මම මේ දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න මෙහෙම කරන්නේ. මෙහෙම කට පොලිෂ් වුණාද කියලා අපිට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් කට හොඳට එතන සුද්ධ වුණාට ගිනි කූරක් දාලා කරගපුවම හොඳට එතන කට පොලිෂ් වෙනවා. එතකොට ඒ මට්ටමට අපි පොලිෂ් කරගත්තාට පස්සේ නීඩල් එක හොඳට වැහෙනවා. එතකොට අය අලුතෙන් අපි නීඩල් එකක් දාපුවම මේකේ කට හොඳට වැහෙනවා. පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණයට පිරිච්චාම පෙට්‍රල් ඕෆ් වෙනවා. එතකොට අය ඕෆ්ලෝ යන්නේ නැහැ. එතකොට සාර්ථකව පෙට්‍රල් ඕෆ්ලෝ එකක් අපිට හදා ගන්න පුළුවන් ඒ විදිහට. එතකොට ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් සාමාන්‍යයෙන් බයිසිකලයක් අපි පදිනකොට මිස් එකක් ආවොත් ඒක එන්නේ කොතනින්ද? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පදින බයිසිකලේ රේස් වෙන්න නැතුව ගියා කියන්නේ චෝක් එක අල්ලපුවම රේස් වෙනවා. අන්න ඒ වෙලාවට අපි අනිවාර්යෙන් කාබුලේටර් එක ගලවලා බලන්න ඕනේ මෙන්න මේ මේන් ජෙට් එක. මෙන්න මේ මේන් ජෙට් එකේ ඔයගොල්ලන්ට දෙන්නම්. මෙන්න මේ ජෙට් එක. මේකේ පුංචි සිදුරක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවාද? මෙතනින් මෙහෙම තියෙනකොට මෙතන පුංචි සිදුරක් තියෙනවා. ওই සිදුරේ සාමාන්‍යයෙන් පොඩි රොඩු කෑලි ඇවිල්ලා කාබුලේටරේ බැඳිලා
මෙන්න මේ සිදුරේ හිර වෙනවා. අන්න ඒ වෙලාවට සාමාන්‍යයෙන් බයිසිකලි මිස් කරනවා. බයික් එක හෝ ත්‍රී වීල් එක මිස් කරනවා. අන්න ඒ වෙලාවට සාමාන්‍යයෙන් ඒ මිස් එක එන්නේ රේස් වෙන්න තු වගේ යනවා. රේස් වෙන්න තු යනවා බයිසිකලේ ගුළු වෙලා රේස් වෙන්න තු යනවා. එතකොට අපි ගලවලා අනිවාර්යෙන් මේ ජෙට් එක පරීක්ෂා කරලා බලපුවම මේකේ රොඩු කෑල්ලක් හිර වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ රොඩු හිර වෙච්චාම තමයි වගේ රේස් වෙන්න තියෙන චෝක් එක අල්ලපුවම රේස් වෙනවා. ඒකත් කාබුරේටර් එන එක ලෙඩක්. අනිත් රේස් වෙන නැති ප්‍රශ්නේ ඉන්නේ මෙන්න මේ ඩයල් පොම් එකේ. ඩයල් පොම් කාබුරේටර් එක එන්නේ මේ ඩයල් පොම් එක. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවාද? මේ පොඩ්ඩක් කැපිලා වගේ තියෙනවා ඩයල් පොම් එක. පිස්ටන් එක. මේක කැපිච්චාම රේස් වෙන්න හොරයි. රේස් වුණාට පස්සේ ආය ස්ලෝ වෙන්න හොරයි. ඔය වගේ ප්‍රශ්න වෙනවා මේ ඩයල් පොම් කාබුරේටර් වල. එතකොට ඔයගොල්ලන්ට කාබුරේටර් එක එන පොදු ලෙඩ කීපයක් ගැන තමයි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මේ කාබුරේටරේ ලොකු රිපෙයාර් එකක් තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා කාබුරේටර් සම්බන්ධව. එහෙනම් අදට අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපේ වීඩියෝ එකකින් මොන හරි දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නම් අපිව subscribe කරන්න, like එක කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සුබ දවසක්.